හොඳයි. දැන් කවුද මේ කතා කරන්න කෙනාගේ මම නම කියන්න? මම රුවන්ගේ. රුවන්ගේ රත්නායකද නෑනේ? රුවන්ගේ දිසානායක කතා කරන්නේ. පොඩි කෑල්ල අඩුනේ. දිසානායක හරි. දැන් ඔයාගේ කේන්දරය මෙතන හදලා තිනවා 99 දෙසැම්බර් 22. එහෙමද? ඔව් හරි. කුම්භ ලග්නෙන් ඉපදලා තියෙන්නේ. right. දැන් මම ඔයා මේ දීපු වෙලාව නිවැරදිද කියා තීරණය කර ගැනීමට ඔයාගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. හරිද? අවුරුදු 26 සම්පූර්ණයි. තලයලු පැහැති ළමයෙකි. හරි. ගණට වැඩුණු කොණ්ඩයක් ඇත. හරියටම හරි. හරියටම හරි. සභාවේදී මිතුරන් අතරේදී වෙනත් අයත් අතර කළු රළු වචන කතා කරයි කිසිදු ගෞරවයක් නැත. අනිත් අයගේ හිත රිදුනාට ඔබට කමක් නැත. එහෙමද ඔයාට? ඔව් පොඩ්ඩක් ඒ වගේ තමයි. ඔව් පොඩ්ඩක් නේ මෙහි ගොඩාක් තියෙනවා. හැබැයි ඔයාගේ තියෙන එක ගුණයක් තියෙනවා. ඔයා ආධ්‍යාත්මික ජීවිතයට කැමති කෙනෙක්. පන්සල් යන්න වගේ වැඩ හොඳයි. ඒ වගේම ඔයාට වැඩක් පැවරුවොත් වැඩ හරි හිමීට කරන්නේ. එහෙමද ඔයා? හරියටම හරි. හරියටම හරි. එතකොට ඊළඟ කතන්දරය තමයි මේ දැනට කේන්දරේ හිට ඔයාට යුග දිවියක් නැහැ කියලා කියනවා. තාම බැඳලා නැහනේ? නෑ මම තාම බැඳලා නැහැ. ඊටාම තදබලව යුග දිවි දෝෂයක් තියෙනවා. අනාගතයේ දවසක කර්ම සටහනක් නොගලපා යුග දිවියක් කළහොත් එම යුග දිවිය ස්ථිර ලෙසම දෙදරා යනවා. තේරුණාද? මවට ඊටාම ආදරය කරන අනුන්ගේ චරිත කීමේ හැකියාව ඇති දරුවෙක් ඔන්න ජ්‍යොතිෂය ඉගෙන ගන්නවා නම් හොඳ යෝගයක් තියෙනවා. අම්මට කොච්චර ආදරේද? ගොඩක් ආදර. ජීවිතේ අම්මා තමයි පළමුවෙන් ඔයා. අම්මා තමයි පළවෙනි. ඔව් හරියටම හරි. ඔයා තමයි කවදා හරි අම්මව බලාගන්න. හරිද? එතකොට ඔයා කුරුණෑගලද ඉන්නේ? ඔව් මම කුරුණෑගල. බොන වතුර කිවුල්ද? එහෙනම් මුත්‍රා ගල් ඇති වෙනවා. මුත්‍රාශය මුත්‍රා මාර්ගයේ රෝගාබාධ වලට පෙන්නනවා. දැම්ම වතුර බීලා හරි ගස්සකට නැත්තම් ස්ථිර ලෙසම අනාගතේ වගුවර සවුත් වෙනවා. හරි. දැන් ඔයාගේ ජීවිත කතාව මම කිව්වා. දැන් ඔයා මට කියන්න ඔයාට මීට පරිබාහිරව බලමු ඒ රාෂ්ටක තියනවද කියලා. ඒ රාෂ්ටක තියෙනවා. දැන් ටේ ඒ රාෂ්ටකයක් තියෙනවා 2027 ජූනි 2 දක්වා. ඒ රාෂ්ටක තියෙනවා. එතකොට 2027 ජූනි 2 තව ඒ රාෂ්ටකයක් පටන් ගන්නවා. සමස්ත ඒ රාෂ්ටක 2034 ජූලි 12 දක්වා ජූලි 12 දක්වා තියෙනවා. සෙනසුරු දෙවැන්නේ කුටුම්බස්ථානයේ තමයි ඔයාගේ ඉන්නේ. ගුරුගේ උපස්ථානයේ ගුරුත් කුටුම්බස්ථානයේ ඉන්නවා. ඒ නිසා මතක තියාගන්න 7 වැනි උපස්ථානයත් සෙනසුරුට අයිති වෙලා තියෙන නිසා ඔයා හොඳින් කේන්දර බල්ල කසාද නොබැන්දොත් ස්ථිර ලෙසම කැඩෙන එක කැඩෙනවාමයි. මොකද හේතුව මකර රාශිය ඔයාගේ 12 වෙන්න 12 සෙනසුරුට අයිති නිසා කෙසේ හෝ ඔයා කසාදෙකුත් බඳිනවා, දරුවොත් හදනවා. හැබැයි අවසාන කාලයේදී කසාදෙ දෙදරා කීම් දෙපැත්තට වෙනවා. මේක සත්‍යයි. තේරුණා? හොඳයි. දැන් මට කියන්න ඔයාට විශේෂ කාරණා මොකක්ද දැනගන්න තියෙනවාද කියලා. මට දැනගන්න ඕනේ ස්විප් එහෙම ගත්තම මට ඒකේ මොකක් හරි තියෙනවද කියලා වාසනාවක් ඒක ලැබෙන්න. ඒ ත්‍යාග මුදල ලැබෙන්න මම හරියට ස්විප් කරන කෙනෙක්. මට දැනගන්න ඕනේ ඒ ත්‍යාග මුදල ගන්න මට වාසනාවක් තියෙනවද කියලා. දැන් මෙහෙමයි. දැන් ඔයාට ස්විප් ගන්න දැන් මම දන්නේ මේක මම පිට රටවල් වල ස්විප් නම් දැකලා තියෙනවා ගොඩාක් මිනිස්සුන්ට ඇදෙනවා. නමුත් දැන් සමහර වෙලාවට දැන් ඔයා ඉන්නේ කුරුණෑගලනේ. අපි කියනවා මහජන සම්පත පළමුවෙනි දාගේ මෙදාසරේ මාතරට ගියේ කියලා. ඔයා මාතර ගිහින් ටිකට් ගන්න නෑනේ. නැත්තම් මේක පොළොන්නරුවට ගියා. යාපනයට ගියා කියලා. එතකොට ඒ පළවෙනි කාරණාව තමයි ඔයා ගන්න ස්විප් එකේ අංක ටික ඔයා ජීවත් වෙන පළාතේ print වෙලා තියෙන්න ඕන. දෙක තමයි ඔයාගේ 11 වෙන්නට දෙවැන්නට 6 වෙන්නට නිවේදකත්වයක් ගන්න ග්‍රහයන්ගේ බලවත් වෙලාවක ඔයා ලොතරැයි කූඩුව ගාවට යන්න ඕන. තේරුණානේ? ඒ ලොතරැයි කූඩුව ගාවට යන වෙලාවේ ඔයාට ජයග්‍රහණ තියෙන්න ඕන. ඒතර ඔයාට ජයග්‍රහණ වාසනාව තියෙනවා නම් එදා තියෙන්නේ ඔක්කොම රුපියල් 40 දිනුන්නම් ඔයා දිනනවා. හැබැයි දිනන්නේ 40යි.
ඕකට මම ඔයාලට පොඩි කතන්දරයක් කියන්නම්. ඔයාලට මේක කරන්න බෑ මං කිව්වට. ඔයා එහෙමනම් රේස් ඔට්ටුවක් දාන්න ඕන. ඔයාගේ ජය මොහොත තියෙන වෙලාවේ බුකියකට ගිහිල්ලා අශ්වය 3 දෙනෙක් තෝරලා අන්න රුපියල් 1000ක් ගැහුවොත් ලක්ෂ 5ක් විතර 3 දෙනා දිනුවොත් ඔයාට හම්බ වෙයි. තේරුණානේ? මේක මම ජ්‍යොතිෂය ඉගෙන ගන්න කාලේ මටත් ඔයාට වගේ ලොතරැයි අමාරුව තිබ්බා. මම ඇහුවා අපේ ගුරුතුමාගෙන් සර් මේ ලොතරැයියක් අල්ලගන්න ක්‍රමයක් නැද්ද කියලා. අපේ ගුරුතුමා කිව්වා පුතේ ලොතරැයි නම් අල්ලන්න බෑ. හැබැයි රේස් ඔට්ටු දෙන්න ක්‍රමයක් තියෙනවා කියලා. සර්වතෝ භද්‍ර ශාස්ත්‍රය කියලා තියෙනවා සංස්කෘත පොතක්. තේරුණා? එතකොට අපේ ගුරුතුමා මම අපේ ගෙදර නවත්තගෙන ඔන්න දැන් හදනවා. සඳ උදේ පාන්දර උදේට කාලේ 9 විතර පටන් ගත්තම තවස් 3 විතරකන් හදලා ඔට්ටුවක් දානවා. අශ්වය දෙන්නේ දිනුන එකෙක් ප්ලේස්. ඊගෙන තුන්ඩුව පරාදයි. අඟහරුවදත් එහෙමයි. බදාදත් එහෙමයි. බ්‍රහස්පතින්ද මේ දවස් දැන් 4ක් හැදුවා. පැය 6ක් 8ක් යනවා හදන්න පරාදයි. දැන් රේස් කොලේ ගෙන්න අපිට ලැජ්ජා නිසා රේස් කඩේට යන රේස් කොලේ ගෙන්නගෙන අල්ලපු ගෙදර ත්‍රිවිල් අංකල් ලව්වා. අපි දෙන්න හදලා අංකල් දෙන රුපියල් 100ක් අංකල් මේක දාලා ඉන්න කියලා. හරිද? ඊට පස්සේ දවස් 4ම පරාදයිනේ. මම මේ කියන්නේ 2004 වෙච්ච දෙයක් මට. හොඳේ? ඊට පස්සේ දැන් පස්වෙනි දවසේ උදේ පාන්දර සර් කෝ දැන් සිකුරාදා මට ගමේ යන්න තියෙනවා ඇඹිලිපිටිය යන්න තියෙනවා පුතා හදලා ගිහින් දාන්න කියලා. මං කෝ හා කියලා හදලා මම හදලා ඉවරලා සවස් 4:00 විතර උනා හදලා ඉවරනකොට මම 5ට විතර ගෙදර ඉඳන් පයින්ම ගියා බුකියට. හරිද? ගිහිල්ලා ඒ කාලේ හැටියට අශ්වය 3 දෙනෙක් තෝරලා කොට්ටුවක් දැම්මා. දාලා ගෙදර ආවා. දාලා ගෙදර ඇවිල්ලා ඔයා කියන්නේ දැන් උදේ පාන්දර මම දැන් මේ තුන්ඩුව බලන්න යන්න ඕනනේ. ඔව්. මම එහා පැත්තට ත්‍රිවිල් ළඟට ගියා අංකල් බුකියට පොඩ්ඩක් දුවලෙමු කියලා. අංකල් විමාය ගියා රුපියල් 140,000ක් මම දීලා තියෙනවා. හරිද? අංකල් ඔළුවේ අද්දක තියාගත්තා. මහත්තයා මාරයිනේ මහත්තයා. මහත්තයා ඊහන්දේ තනියම ඇවිල්ලා තුන්ඩුව දැම්ම නේද? මම කෝ අංකල්යි කියලා. නෑ මහත්තයා අර පහුගිය දවස් අතරේ මාත් තුන්ඩුවක් දැම්මකෝ ත්‍රිවිල් උගස් කරලා ලක්ෂයක් පරාදයි කිව්වා. අංකල්ට වාසනාව? අංකල්ට වාසනාව තියෙනවද? නෑ. ඒ මිනිස්සේ 25000 තුන්ඩු 4ක් දාලා ත්‍රිවිල් උගස් කළා ඒ කාලේ හැටියට. ඔව් කක්ක. ත්‍රිවිල් එකත් ලක්ෂයකමාරක්. හරිද? මම දැම්මේ රුපියල් 500යි. 500 මට කීයක් ආවද? 40000යි. ඒකට තමයි ජය මොහොත කියන්නේ. ඔයාට දිනන්න පුළුවන් වෙලාවක් තියෙනවා. ඔයා දිනන්නේ ඒ වෙලාවේ විතරයි. හැබැයි ඔයාගේ කේන්දරේ දැන්ට එහෙම එකක් නැහැ. ඔලොතරේ මෙහෙම දිනන්න පුළුවන්. ඉස්සර තිබ්බ ලොටෝ කියලා එකක්. ඔන්න මම හරියට දිනනවා ඒකේ. මම මගේ ටයිම් එකට අංක මමයි මාක් කරන්නේ. දැන් මට ඕන අංක ඔය ලොතරේ කූඩු වල තියෙනවයි නැහැනේ. ඒ නිසා එහෙම ලොතරේ දිනන්න බෑ. ඒ නිසා ඔය සූදුවේ වැඩේ නවත්තන්න සූදුව කරන්න බෑ ඔය විදිහට. හොඳයි? හරි බොහොම ස්තුතියි මට මේ ගැන කියලා දුන්නාට. හරි රුවන් එහෙනම් තුන්වෙනි සරණයි මේකේ. හරි බුත්සන්නේ පුතේ. හරි බුත්සන්නේ. ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය. පෞරාණික ඉන්දිය රහස් වට්ටෝරුවකට අනුව උසස්ම තත්ත්වයේ බෙහෙත්ද්‍රව්‍යයන් යොදා ගනිමින් සකස් කරනු ලබන මෙම දිව්‍යමය සුවඳ දූපය ධනලක්ෂ්මී කුබේරන් දැහැනින් ජීවම් කර ඇත. ඔබේ නිවසේ ව්‍යාපාරික ස්ථානයේ උදේ සවස දුමැල්ලීවෙන් ඔබට සෞභාග්‍යම උදාවේ. ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය මිලදී ගන්නා ඔබට තවත් විශේෂ වාසියක්. මෙම පැකැට්ටු තුළ බලගැන්වූ රන් ආලේපිත ලක්ෂ්මී පිළිමයක් හෝ රන් ආලේපිත ලක්ෂ්මී කුබේරන් යන්ත්‍රයක් අහඹු ලෙස තැන්පත් කර ඇත. ඔබේ සාර්ථකත්වය වෙනුවෙන්ම ධනලක්ෂ්මී කුබේරන් සුවඳ දූපය ඔබ වෙත ලබා දෙන්නේ ආධ්‍යාත්මවේදී බිසර චාණක්‍ය මානගේ. සුවඳ දූපය ලබා ගැනීමට WhatsApp මගින් විමසන්න 0753 53 53 40.